යම් ඒක මට දන්නේ නැහැ කොහොමද මම වචන වලින් කියන්නේ කියලා. එයාගේ මම ඉස්සලාම එයත් එක්ක යාළුවුන් වෙනකොටත් මං ඇහුවේ මම කවදා හරි මම නිලියක් වෙනවා. ඔයා කැමතිද නිලියක් එක්ක ඉන්න? මට ප්‍රශ්නයක් නැහැ කිව්වා. මට ඒත් සැකයි දැන්. ඔහොම මේ හා කියලා පස්සේ බැන්දාම මේ වෙනවනේ. එපා කියනවනේ. හැබැයි මම හැමතිස්සෙම මට බෑ මට ගෙදර යන්න ඕනි කියලා කියද්දි නෑ දැන් ඔයා මේක ඉගෙනගත් එක. මේ ඉගෙනගත්ත එක ඔයා කරන්න ඕනි. දැන් ඔයා මේ ආසාව නිදාගන්නෙත් නෑ, කන්නේ බොන්නෙත් නැතුව ඕකම හිතේ තින්නවා. ඔයා දැන් ගෙදර යන්න හදනවා. එහෙම කරන්න එපා. ඒ කියන්නේ සමහරලාට ඇත්තටම කොළඹෙන්න දන්නේ නැති වුණාම එයා මාව එක් කරගෙන ඇවිල්ලා ක්ලාස් වලට එහෙම උදේ 9 ඉඳලා හවස 5 වෙනකන් ක්ලාස්. මෙයා ඔය සුදර්ශියට මාව දාලා ඔය පැය ගානම එහාට මෙහාට ඇවිද ඉන්නවා. අපිට සල්ලි නැහැ මේ රෙස්ටොරන්ට් වලට ගිහිල්ලා කාලා අර රිලැක්ස් වෙලින් බස් ස්ටෑන්ඩ් වල වෙලාවකට පාරේ එයා හරි සුදු වෙනකොට කට්ට කළු වෙලා ඉන්නවා අවුවේ ඉඳලා අර එහෙම ඉඳලා. ඊට පස්සේ දැන් ගිහිල්ලා මොකද හොරනට දාලා එහෙම එන්නත් බෑ. ඉතින් හැමදාම කියන්නේ දවසක් හරි සතියේ දෙතුන් පාරක් හරි යනවනම් අනිවාර්යෙන් මෙයාගේ වැඩ ඔක්කොම දාලා මෙයා එනවා. ඉතින් සමහර කාලවල මං වෙනුවෙන් මෙයා මේ කේටරින් යනවා. කේටරින් අර කෑම එහෙම බෙදන්න. එහෙම ගිහිල්ලා 2500 ඉස්සර. ඔය 2500 අරන් එනවා. ඔයා යන්න. ඔයා දැන් හෙට ඔඩිෂන් එක ගන්නේද? හරි අපි ඇඳුමක් ගමු. ඇඳුමක් අරගෙන මේකප් දාගන්න ඕනද? මම ඉතින් සල්ලි වෙදන් කරන්න බෑ අර මොන්ස්ටර් මේ පැය 12ක් 13ක් එකට වැඩ කළා. ඉතින් මං කියනවා ඔහොම වියදම් කරන්න බෑ අපි කන්නත් ඕන දැන් ඕකෙන් ඇඳුම් ගන්නත් ඕන හරි කියලා මෙයා ගිහිල්ලා දවස් දෙකකින් ආයෙ එනවා. ඒ කියන්නේ එක දිගට වැඩ කළා නිකන් 5000ක් 6000ක් විතර හොයාගෙන ඇවිල්ලා ඒ සල්ලි දෙනවා යන්න. ඔයා ඔයාගේ වැඩේ කරගන්න. ඉතින් එයා මට ෆෝන් එකක් අරන් දුන්න ඔය ෆොටෝ එකක් එහෙම ගන්න. එයා ෆෝන් එක ගන්න කලින් මට ස්මාර්ට් ෆෝන් එකක් අරන් දුන්නා එයාගේ සල්ලි එකතු කරලා. එයාට ගෙදරින් කණ්ඩ දාන්න සල්ලි ඊට පස්සේ එයාගේ කේටරින් කරලා ඉස්සර ඇත්තට මේ කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නෑ. ඉතින් ඒවා මේ කටින පින්කම් වලට බෙර ගහන්න ගිහිල්ලා ඒ සල්ලි මට ගෙනල්ලා දීලා තිනවා. ඒ කියන්නේ මේ වගේ තුවාල ඇදිලා මේ ඇවිදලා පෙරහැරවල පාරේ ඇවිදලා එහෙම වෙලා මට ඉතින් සල්ලි ගෙනල්ලා දෙනවා ඔයාගේ වැඩ ටික කරගන්න කියලා. මට ඇත්තටම එයා මට ෆෝන් එකක් අරන් දුන්නා මේ ටච් ෆෝන් එකක්. ඒ දවස්වල එහෙම ඒක මාර ලොකු එකක්. මෙයාගේ චුට්ටි ෆෝන් එකක් තිබ්බේ නෑ. ඔයා වැඩ කරනවානේ මට ෆෝන් වලින් වැඩ නැහැ. ඔයා මේක තියාගන්න කියලා මට දැනටත් එයා මන් දන්නේ මට හිතෙනවා ඒක තමයි කියන්නේ ආදරේ කියන්නේ ඒක තමයි කියන්නේ මං වෙනුවෙන් ඉවසන මං වෙනුවෙන් බලාගෙන ඉන්න ගැහණියක් හිටපු කොයිතරම් වාසනාවන්තයිද? මම හිතන්නේ ඉන්න ලෝකේ ඉන්න වාසනාවන්තම ගෑණි. මොකද අපි අවුරුදු 10ක් වෙනවා සම්බන්ධේ පටන් අරන්. අද වෙනතුරු රණ්ඩු වෙලා නැහැ අපි දෙන්න. කෑ ගහගෙන නැහැ. කෑ ගහගන්නේ නැහැ කියන්නේ ප්‍රශ්න නෑ අපිට. කොයිතරම් වටිනවද? ඇත්තටම මේ රණ්ඩු වෙන්න හේතුවකුත් නෑ. සමහරලාට මම යනකොට එයා නිදි. එයා නිදාගෙනට මම එනවා. හැබැයි කවදාවත් සැක හිතලා කොහෙද ඉන්නේ කියලා අහලවත්. එහෙම නෑ. මම කිව්වොත් විතරයි එයා අහගන්නේ. කොහෙද යන්නේ වැඩක් නෑ. එයා කියන්නේ කොහෙ ගියත් කමන්නේ. අත් දෙකයි කකුල් දෙකයි පරිස්සම් කරගෙන එන්න. ඒ කියන්නේ කොහෙවත් ගිහිල්ලා හැප්පෙන්න එපා. අර ඒ වගේ එකක් කියන්නේ. සමහර අය එහෙම නෑනේ කොහෙද යන්නේ කීයට දෙන්නේ මොකක්ද ඇඳගෙන ඉන්නේ උඹ මාර විදිහට ප්‍රෙෂර් කරනවනේ. එයාට ඇත්තට වැඩක් නෑ මම මොනවා කරත් එයා දන්නවා. අවසානයේ මේ ගෙදර එන්නේ මගේ ගෑණි කියන එක. සහ අපි හැමතිස්සෙම විශ්වාසය තියෙනවා. ඔව් විශ්වාසය තියෙනවා. සහ අපි හැම මොහොතෙම හිතනවා අපිට අද විතරයි ආදරේ කරන්න තියෙන්නේ. හෙට අපි දන්නේ නැහැ මොකක් වෙයිද කියන එක. ඇත්තටම හිතන්නකෝ අද විතරක් අපිට අද දවස් පැය 24යි තියෙන්නේ ඔයාට ආදරය කරන කෙනා ළඟින් ඉන්න කියලා හිතුවොත් අපි කවදාවත් රණ්ඩු වෙන්නේ නැහැ නේ මෙතන හෙට කවුරු හරි දෙන්නම නැති වෙනවනම් අපි රණ්ඩු කරගෙන ඇත්තට රණ්ඩු වෙන්න වැඩක් නැහැ නේ. සමහර අපිට එහා පැත්තේ ගියක් තියෙනවා කෑ ගහ ගන්නවා දෙන්න ළඟ ඉන්නේ. හැබැයි අපේ ගෙදරටත් ඇහෙනවා කෑ ගහනවා. එහෙම කෑ ගහන මිනිස්සු ඇත්තටම හිතින් ඈත් වෙච්ච මිනිස්සු තමයි එහෙම කෑ ගහගන්නේ. අපිට ඇත්තට එහෙම ප්‍රශ්නයක් නැහැ ඉතින්.